ඔයාගේ ජීවිතේ සාර්ථකම වෙන්න කියලා මුලින්ම චිත්ත ප්‍රවේගය අපි අදත් ඔයාට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ විශ්වයෙන් ඔයාට ඕනේ මොනවද? ඒ ඕනම දෙයක් ආකර්ෂණය කරගන්න ඔයාට පුළුවන්. ඒක ඔයාට විතරක් නෙවෙයි, හැම කෙනෙකුටම කරන්න පුළුවන් දෙයක්. කරන්න තියෙන්නේ එකම එක දෙයයි. ඔයා ඒ දේ ලබා ගන්න අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරගන්න. ඒක ඔයාගේ ඇතුළාන්තයෙන් ඔයා ඉල්ලන්න. හරියටම කියනවා නම් මේ පණිවිඩය අහන්න ඔයා සුදුසුකම් ලැබුවා වගේ. මොකද මේ වීඩියෝ එක හැම කෙනෙක්ම දැක්කත් මේක අහන්න හැම කෙනෙකුටම හිතෙන්නේ නෑ. මේක අහන්න සිතුවිල්ලක් එන්නේ ඇත්තටම මේ පණිවිඩය ලබන්න සුදුසු අයට විතරයි. ඒක සිද්ධ වෙන්නේ අහම්බයකින් නෙමෙයි. ඒ නිසා ඊටමත් පොඩි පිරිසකකින් ඒ සුදුසුකම ලැබපු ඔයාට මේ වීඩියෝ එක ඉවර වෙනකල් බලන්න කියලා අපි ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාට බලන්න සලස්වපු විශ්වයටත් ඔයාගේ කෘතඥතාවය පුද කරන්න. ඔයාගේ වටිනා අදහසත් අපිත් එක්ක බෙදා ගන්න කියලා අපි ඔයාට මතක් කරනවා. අපේ ජීවිතවලට දේවල් ලැබෙන්නේ ඒවා අපිට ලැබෙන්න ඕනම වෙලාවල් වල. අපි හිතුවට ඒ දේවල් වලට පරක්කු වැඩි කියලා ඇත්තටම එහෙම නෑ. ඒක තමයි ඒ නියම වෙලාව. මේ විශ්වයේ හැම දෙයක්ම බලන්නකෝ નિયમિત කාලයක් තියෙනවා. ඒ කාලය තුල ඒ දේ Tamanගේ සුදුසුකම් සම්පූර්ණ කරනවා. මලක් පිපෙන එක දිහා බලන්න, දරුවෙක් ඉපදෙන එක දිහා බලන්න. මේ හැමදේම සිද්ධ වෙන්න ඒවට සුදුසු කාලය ගන්නවා. ඒත් කිසිම දෙයක් එක මොහොතක්වත් පරක්කු වෙන්නේවත් කලින් වෙන්නේවත් නෑ. ඔයාගේ වටපිට ඉන්න අයට ඔයාගේ ආශාවල් පේනවා ඇති. ඒත් ඔයාගේ ඇතුළාන්තයේ තමයි ඔයාගේ අවශ්‍යතාවය දන්නේ. ඉතින් ඔයාගේ අවශ්‍යතාවය මේ විශ්වය ඔයාට අවශ්‍ය කාලය තුල අනිවාර්යෙන් සම්පූර්ණ කරලා දෙනවා. ඔයාට දෙයක් ගැන ආසාවක් තියෙනවා නම් ඒක අවශ්‍යතාවයක් කරගන්න. ඔයාට ඒක ඇතුළතින්ම ඕනේ කියන හැඟීම ඇතුල් කරගන්න. ඒ දේ ලබන්න අවශ්‍ය කරන සුදුසුකම් එකින් එක සම්පූර්ණ කරගන්න. ඔයාටවත් හිතාගන්න බෑ මේ හැමදේම ඔයාට ලැබෙන විදිහ ගැන. පොඩ්ඩක් හිතන්නකෝ. ප්‍රශ්න කරදර ගොඩක ජීවත් වෙන ඔයාට මේ වගේ දෙයක් වෙලා තියෙනවද? ජීවිතේ එකපාරක් හරි. සමහර විට ඒ වෙලාවේ ඔයා මුකුත් හොයන්නේ නැතුව හිටියා වෙන්න පුළුවන්. ඒත් හදිස්සියෙම ඔයාගේ ළඟ හිටපු ආගන්තුක කෙනෙක්ගේ වචනයක්, එහෙමත් නැත්නම් ඔයාට එකපාරටම ආපු පොඩි සිතුවිල්ලක් හරි, අවටින් හැදුණු අවස්ථාවකින් හරි, මේ මොන විදිහකින් හරි ඔයාගේ ජීවිතේ තිබුණු ලොකු ප්‍රශ්නයකට උත්තරයක් ඔයා හිතපු නැති විදිහට ලැබුණු වෙලාවක් ගැන හිතන්න. ඒ වෙලාවේ ඔයාට හිතෙනවා නේද ෂා කොච්චරනම් හොඳ අදහසක්ද කියලා. ඒ වෙලාවට හිතෙනවා ඒක ලොකු අහම්බයක් කියලා. ඒත් ඇත්තටම ඔයාගේ ජීවිතය කියලා කියන්නේ නොපෙනෙන විශාලම දෙයක. ඊටාත්ම පුංචි දෙයක් විතරයි. ඒ නිසා ඔයාගේ ප්‍රශ්නය මොකක් වුණත් ඔයා ඒක විසඳෙන්න අවශ්‍ය කරන සුදුසෙක් වෙන්න. සුදුසුකම ඔයාට ඔයාගේ ඕනම ප්‍රශ්නයක් විසඳලා දෙනවා. මේ වීඩියෝ එකෙන් අදට අපි ඔයාගෙන් සමු අරගන්නම්. මේ වගේම වීඩියෝ එකකින් නැවතත් ඔයාව හම්බ වෙන බලාපොරොත්තු වෙන්න. මතක ඇතුව ඔයාගේ වටිනා අදහසත් අපිත් එක්ක බෙදා ගන්න. ඒ විතරක් නෙවෙයි, ඔයාගේ ආදරණීය ලයික් එකත් අපිට ලබා දෙන්න කියලා ගොඩක් ආදරෙන් ඔයාගෙන් ඉල්ලනවා. අද ඔයාට තව දෙයක් කියන්න කැමතියි. අපි ඔයාලට වීඩියෝ අරගෙන එන්නේ
ඉරිදා උදේ 8:30ට, සඳුදා හවස 7ට, ඒ වගේම බදාදා හවස 7ට. මේ බදාදාට අපි ගෙන වීඩියෝ මාලාව ජීවිතයේ දිනන්න යන ගමන පිළිබඳවයි. ඒ වෙනුවෙන් අපි WhatsApp group එකක් හදලා තියෙනවා. අපි ඒකෙන් එක රුපියලක්වත් ගන්නේ නැතුව ඔයාට ජීවිතේ ජය ගන්න අවශ්‍ය කරන පාර පෙන්නනවා. ඒක අපි මේ ඔක්තෝබර් මාසයේ පළමු වෙනිදා ඉඳලා ආරම්භ කරනවා. ඒකට නොමිලේ සහභාගී වෙන්න කැමති හැමෝම අපේ WhatsApp group එකට අදම එකතු වෙන්න. අපි බදාදා දිනවල දාපු වීඩියෝ ටිකත් පුළුවන් නම් බලන්න. මොකද මේ ඔක්තෝබර් 1 පටන් ගන්න පාඨමාලාව අවසන් වෙනකොට අපි ඔයාව සල්ලිකාරයෙක් කරනවාමයි. ඒක පිළිබඳ සියලුම විස්තර ලබන පළවෙනිදා වෙනකොට WhatsApp group එකට ලබා දෙනවා. එහෙනම් ඔයාට උතුම් තෙරුවන් සරණයි. අපි ඔයාගේ මානසික ශක්ති සංගරාව චිත්ත ප්‍රවේගයයි.